මේ කාටද? අපේ රණ්ඩු වෙන්න ගහගන්න කරන්නේ අපි ඇවිල්ලා ඉන්නේ. අපේ අයිතිවාසිකම් අපේ සල්ලි දීපන් කියලා කියන්නේ. මේ හොර ගෑනු පාර්ලිමේන්තුවට මේවට රින්ගලා තියෙනවා අපේ සල්ලි මේ ඉන්නේ. ඔව්. අතුල්ට වෙයිලා දොරකඩ ගාවට. පරිශෝධක. අපි අද මෙතෙන්ට ආවේ ඇත්තටම දීපා එදිරිසිංහ මහත්මියට එරෙහි විරෝධතාවක් කරන්න. අපි මීට පෙරත් දීපා එදිරිසිංහ මහත්මිය ඡන්ද ඉල්ලනකොට මේ ජනතාව ඡන්දයෙන් ප්‍රතික්ෂේප කරා ඇත්තට මෙතුමියව නගර සභාවට එපා කියලා තමයි ඇයට කතිරේ ලබා දුන්නේ නැහැ මිනිස්සු. එතකොට මේ ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනෙක් අද ඇවිල්ලා ඉන්න මේ කොළඹ මහනගර සභාවේ മന്ത്രിවරියක් හැටියට. අපි කියන්නේ මෙතුමියට විරුද්ධව මේ වෙනකොට අධිකරණවල නඩු පවතිනවා. ඒ වගේම ජනාධිපති කොමිෂන් සභාවේදී මේ අය ETI ආයතනය තුල තැන්පත් කරපු මහජන මුදල් පුද්ගලිකව භාවිතා කරා කියලා සාක්ෂි කරුණු සහිතව අනාවරණය වෙලා තියෙනවා. ඉතින් එහෙම චෝදනා තියෙන තැනැත්තියකට ඡන්දේනුත් ප්‍රතික්ෂේප කරපු තැනැත්තියක් අද ගෙනල්ලා තියෙනවා මේ කොළඹ මහනගර සභාවේ മന്ത്രി ධූරයට. ඉතින් ඒකට අපි විරුද්ධයි. මොකද ඇත්තටම මෙතුමියට තමන්ගේ ආයතනයවත් හරියට පරිපාලනය කරගන්න බැරි වෙච්ච තැනැත්තියක් කොහොමද මේ මහනගර සභාව පරිපාලනයට එන්නේ? ඇය මේ ආයතනයේ අධ්‍යක්ෂවරියක්. ඒතොර ඔවුන් කෙරෙහි දැඩි විශ්වාසයකින් තමයි ආයතනය තුල පරිස්සමට ගිහින් මුදල් ටික දැම්මේ. මේ වයසට ගියාට පස්සේ කාලා බීලා බෙහෙත් දේත් ටික අරගෙන දරුවන්ට බරක් වෙන්නේ නැතුව රටට බරක් වෙන්නේ නැතුව ජීවත් වෙන්න කියලා. හැබැයි එහෙම දාපු සල්ලි ටික උන් අද මංකොල්ලා කාලා උන් පුද්ගලිකව සැප විඳිනවා. මහ ජනතාව අවුරුදු 7ක් කියලා අදටත් පාරේ මේ දුක් විඳිනවා. ඉතින් අපි මේ සම්බන්ධයෙන් මට පහුගිය දවස්වල දුරකථන ඇමතුම් ආවා. මොකද ඔවුන් මේ පක්ෂෙන් දැනගෙන හිටියා මෙවැනි විරෝධතාවයක් කරනවා කියලා. ඔවුන් අපෙන් ඉල්ලීම් කරා මේක කරන්න එපා කියලා. නමුත් මම ඔවුන්ට කියන්නේ මේ වෙනකොට ඇත්තටම රටේ ජනතාව අපි දන්නවා ඉස්සර නම් අපි නිල් කොළ ওই සංස්කෘතිය මත තමයි තිබුණේ. නමුත් අද ජනතාව වෙනස් වෙලා ඉන්නවා. අද ජනතාව ඒ පරණ ක්‍රමයේ වෙනස් කරලා තියෙනවා. ඒතකොට අදටත් මේ පක්ෂවල ඉතුරුලා ඉන්න මේ සුළුතර පිරිසත් මෙවැනි දේවල් වලින් මම හිතන්නේ නැතු වෙන එක වෙන්නේ. මොකද මේක මේ පක්ෂයේ විසින් මෙවැනි තැනැත්තියක් මෙතෙන්ට